සුබ දවසක් සියලු දෙනාටම ෆොටෝග්‍රැෆි වලට ආදරය කරන හැමෝම අයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් මම අද කතා කරන්න හැදුවේ ටිකක් විශේෂ දෙයක්. ඒ කියන්නේ ගොඩක් අය මට මැසේජ් කළා මගේ ප්‍රයිවට් නම්බර් එකට මැසේජ් කරලා කියපු දෙයක් තමයි ෆොටෝග්‍රැෆි විතරක් කියා දීලා මදි ඒක එඩිට් කරන්න. කොහොමද ෆොටෝ එකක් බේසික් එඩිට් කරන්නේ ෆොටෝෂොප් මාර්ගයෙන් කියලා මංකින් ගොඩක් අය ඉල්ලපු දෙයක්. ඉතින් ගොඩක් වෙලාවට YouTube එකේ හරි අපි හිතමු ඔය වගේ සෝෂල් මීඩියාවල දාලා තියෙන වීඩියෝස් ගොඩක් අයට සමහර වෙලාවට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මං හිතුවා ඔයාලට Photoshop basic lesson එකක් ලබා දෙන්න. කොහොමද සාමාන්‍ය මට basically කොහොමද ෆොටෝ එකක් එඩිට් කරන්න කියලා මට මෙතෙන්ට අවශ්‍ය ඔයාලට කියා දෙන්න. ඉතින් ඒ පාඩම් මාලාවේ පළවෙනි වීඩියෝ එක තමයි මම ඔයාලට අද ගේන්නේ. ඉතින් බලමු මේ Photoshop. ඇත්තටම මම මෙතෙන්දී යූස් කරන්නේ Photoshop 2026. මොකද මම යූස් කරන්නේ MacBook එකක්. එතකොට MacBook එකට මම third party apps දාගෙන නැහැ. සහ මම යම්කිසි ගෙවීමක් අඩවි සමාගමකට කරලා තමයි මේක අරන් තියෙන්නේ. එතකොට ඒකේ තියෙන සියලුම features සාමාන්‍යයෙන් crack version වල නැතුව crack version එකට වඩා සම්පූර්ණ features ටික Photoshop ආයතනයෙන් මිලදී ගන්න කෙනෙක්ට අනිවාර්යෙන් දීලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක පිටු දැන් AI තාක්ෂණෙත් එක්ක ගොඩක් වෙලාවට Facebook බැඳිලා තියෙන්නේ. ගොඩාක් AI දේවල් තියෙනවා. ඉතින් ගොඩක් දේවල් කරන්න පුළුවන් ඇත්තටම. ෆොටෝ එකට ගොඩාක් දේවල් කරන්න පුළුවන් Photoshop හරහා. කොච්චර apps ආවත් Photoshop තරම් මම හිතන්නේ නැහැ. දැනට replacement එකක් Photoshop හා සමානව තියෙනවා කියලා. ඉතින් Canva එකෙත් ගෙනාවා ගොඩක් ඒවා. ඉතින් මම හිතන්නේ මගේ පෞද්ගලික අදහස. මම දන්නේ නැහැ ඔයාලගේ මොන හරි අදහසක් තියෙනවද? Canva වැඩ කරලා තියෙනවද? තව ඒවා තියෙන තව apps තියෙනවා. ඉතින් බලමු මේ කොහොමද වෙන්නේ කියලා පොඩක් මම අද බේසික් දෙයක් තමයි මම ඔයාලට කියා දෙන්නේ Photoshop interface එක සහ ඒ දේවල් ටික කොහොමද නිවැරදිව හඳුනාගන්නේ කියලා. ඉතින් බලමු අපි ඔයාලා ෆොටෝග්‍රැෆි ගැන ෆොටෝ එකක් කොහොමද එඩිට් කරගන්නේ කියලා සාමාන්‍ය මට්ටමෙන් මම ඔයාලට කියා දෙනව නැත්තේ නෑ. ඉතින් බලමු අපි කොහොමද වෙන්නේ කියලා. මේ තියෙන්නේ Photoshop interface එක 2026 latest එක තුනේ තියෙන්නේ. ඉතින් මෙතෙන්දි මෙතනින් තමයි ගොඩක් වෙලාවට අපි interface එක එන්නේ. ඉතින් ඔයාලා හොඳට බලන්න මෙතන මේ new file කියලා එකක් තියෙනවා open කියලා තියෙනවා ගොඩක් ඒවා තියෙනවා අපිට බලා ගන්න පුළුවන් එයාලගේ දීපෝ මේ මගේ project එක තමයි view all files කියලා මෙතන තියෙන්නේ මම හදපු projects මේ තියෙන්නේ edit කරන්න දාපු photos මේ තියෙන්නේ ඉතින් මේව බලා ගන්න පුළුවන් තව delete කරපු ඒවත් අපිට බලා ගන්න පුළුවන් මෙතන වෙනම file එකක් එනවා delete කරපු file එකක් ඉතින් තව templates වෙනම එනවා එයාලගේ අපිට බලා ගන්න පුළුවන් Adobe Express කියන එකෙන් ක්ලෝස් කළ දාමු තව ප්‍රොජෙක්ට්ස් මගේ ෆයිල්ස් ටික මම මේ ෆයිල්ස් ටික ගොඩක් වෙලාවට මම සේව් කරපුවා මේ තියෙන්නේ කියන්නේ වෙනම ක්ලවුඩ් එකක් එනවා අපිට ඒකේ GB 5ක් වගේ මට මතක විදියට ඒකේ මේකෙත් සේව් කරන්න පුළුවන් මේ තියෙන්නේ ක්ලවුඩ් එකේ මම මගේ ඩිසයින්ස් මේ තියෙන්නේ හදපුවා ඉතින් ෆයිල්ස් වල මේක හිස්ටරි එක බලා ගන්න පුළුවන් තව ගොඩක් ඒවා තියෙනවා ඉතින් අපිට වැදගත් වෙන්නේ ඇත්තටම මේ සම්පූර්ණයෙන්ම මෙන්න මෙතෙන්දි තමයි වෙල්කම් ටු ෆොටෝෂොප් මගේ නම තියෙනවා. ඔයාලා බලා ගන්න පුළුවන්. ඉතින් මෙතෙන්දි ඕනම කෙනෙක්ට එනවා new file කියලා එකක්. මෙතෙන් තමයි අපි මොකක් හරි work space එක තමයි අපි වැඩ කරන්න ඕන අනිවාර්යයෙන්. ඉතින් මෙන්න මෙතෙන් තියෙන new file කියලා එකක් ඔයාලා බලා ගන්න පුළුවන්. ඉතින් new file එකේ මෙතන එනවා මෙන්න මෙතන තමයි ඇත්තටම subject එක තියෙන්නේ. මේ තැන තමයි ගොඩක් කලාවට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතෙන්දි අපිට මේ new files හරියට ගොඩක් ඒ වෙනවා. එතකොට photo print ගොඩක් ඒ වෙනවා art and illustrator web design කරද්දි web designers ට අවශ්‍ය ඒ interface එක mobile එකට මොකක් හරි අපි ඒ පැත්තට edit කරනවා නම් ගොඩක් presets තියෙනවා. iPad එකකට Android ඔය ගොඩක් ඒවා තියෙනවා හරි iPad mini එකකට Apple Watch එකකට ඒ හා සමාන මොකක් හරි අපි wallpaper එකක් ඩිසයින් කරනවා නම් ගොඩාක් ඒවා ඉතින් මෙතන තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් වෙබ්සයිට් එකක් හදනවා නම් වෙබ්සයිට් එකේ ඒ තියෙන ගානට අපිට ඩිසයින් එකක් මොකක් හරි කරන්න පුළුවන් ඇත්තටම. ඉතින් මෙන්න මේ වගේ දේවල්
අපිට බලාගන්න පුළුවන්. ඉතින් අපිට මෙතන ප්‍රින්ට් යටතේ මෙතන අපිට වැදගත් වෙනවා මේක letter legal size A4 ගොඩක් ඒවා තියෙනවා A5 A3 ඔහොම ගොඩාක් ඒවා අපිට බලාගන්න පුළුවන්. ඉතින් A3 B5 B3 ගොඩාක් ඒවා ඔයාලට බලාගන්න පුළුවන්. මෙන්න මෙතෙන්දී අපිට බලාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ print යට තමයි ගොඩක් වෙලාවට ඔක තියෙන්නේ. ඔයාලට බලාගන්න පුළුවන්. නැත්තම් මෙන්න මෙතන අපිට මෙතන details යටතේ මෙන්න මෙතන අපිට නමක් දෙන්න පුළුවන්. අනිවාර්යෙන් project එකට මොකක් හරි නමක් දෙන්න. මම දානම් photo කියලා නමක්. ඔන්න ඔතන මොකක් හරි තමන්ට අඳුර ගන්න පුළුවන් නමක් දෙන්න අනිවාර්යෙන් ඔයාලා. ඉතින් ඕන්නම් අපිට A4 එකට නම් අපි ඩිසයින් කරන්නේ මෙන්න A4 එක ක්ලික් කරන්න. A4 ක්ලික් කරපු ගමන් මෙන්න මෙතන width එක සහ height එක වෙනස් වෙනවා. එයා default දෙනවා. හරි මිලිමීටර්ස් ගණන් වලින් තියෙන අපිට ඕන එක ඉන්චස් වලින් බලා ගන්න පුළුවන් 8.26 11.693 ඔන්න ඔහම බලා ගන්න පුළුවන් අපිට රෙසලූෂන් එක 300යි 300ක් වගේ දීලා තියෙන රෙසලූෂන් එක සාමාන්‍යයෙන් බැනර් එකක් හරි මොකක් හරි දෙයක් අපි ඩිසයින් කරනවා නම් රෙසලූෂන් එක 300 දෙන්න යනපම මේක ස්ටක් වෙන්න ගන්නවා සාමාන්‍ය රෙසලූෂන් එක 72ක් වගේ තමයි අපිට සාමාන්‍යයෙන් දෙන්නේ 150. එතකොට කලර් මෝඩ් එක මෙන්න මෙතෙන්දී අහනවා මේ කලර් මෝඩ් කියලා එකක් තියෙනවා මේ කලර් මෝඩ් කියන එක සාමාන්‍යයෙන් ටිකක් වැදගත් වෙන දෙයක් අපි සාමාන්‍යයෙන් Facebook එකට හරි සෝෂල් මීඩියා නැත්නම් වෙබ්සයිට් වලට print කරන්න නැත්නම් අනිවාර්යයෙන් අපි RGB color mode එකකින් ඔයා එක තියන RGB color mode එකෙන් ඩිසයින් කරන්න. ඉතින් මම අර කියලා දුන්නේ RGB colors යන මෙතන CMYK ගේ colors තියෙනවා. එතකොට මම කිව්වා ඔයාලට මෙතෙන්දී RGB colors ගොඩක් යොදාගන්නේ print නොකරන දේවල් වලට. Facebook, Instagram, Twitter, LinkedIn වගේ දානවා නම් අනිවාර්යෙන් RGB color mode එකේ තියෙන. හැබැයි ඔයාලා කොයිලාක හරි ඩිසයින් කරනව නම් print මොනවා හරි බුක් කවර් එකක් වෙන්න පුළුවන් ලීෆ්ලට් එකක් වෙන්න පුළුවන් ෆ්ලයි එකක් වෙන්න පුළුවන් ඒක print කරනව නම් අනිවාර්යෙන් RGB color mode එක මෙතන දාන්න RGB color mode එකෙන් දාන්න RGB color mode එක තියාගන්න හරිද එතකොට මෙතන අපිට පෙන්නනවා ඉතින් color modes ඕන තරම් working color sRGB තමයි ගොඩක් වෙලාවට photographers ගොඩක් වෙලාවට use කරන්නේ Adobe RGB sRGB ඉතින් මේකේ ගොඩාක් දේවල් තියෙනවා ඉතින් එච්චර ඔයාලට අවශ්‍ය නැහැ හරි මොකද නිසා මෙන්න මෙතන තියාගන්න සාමාන්‍යයෙන් මේ විදියට අපිට මම A4 එකක් දැන් අපිට මේක කස්ටමයිස් කරන්න පුළුවන් ඉන්චස් අඟල් වලින් ඕන මට පුළුවන් පිටු 6.4 හරි 4 size එක මෙතන අපිට width එක and height එක ඔය විදිහට අපිට ගන්න පුළුවන් 6.4 මෙන්න මේ විදියට අපිට හදා ගන්න අපිට ගොඩක් දේවල් තියෙනවා අපි හිතමු A3 එකට අපි මොනවා හරි ඩිසයින් එකක් දානවා නම් ටක් ගාලා ඒගොල්ලෝ width එක සහ height එක අපිට බලාගන්න පුළුවන් අපි හිතමු A4 තියා දාලා තියෙන්නේ මේකේ portrait type එකට තමයි මෙතන orientation වල තියෙන මේ portrait මෙතන portrait මෙතන landscape ටක් ගාලා වෙනස් වුණා හරි කියන උඩු අතට ඕන නම් මෙන්න අපිට මෙතන බලාගන්න පුළුවන් මෙන්න මේ icon එකේ අනිත් පැත්තට ඕන නම් landscape පැත්තට ඕන නම් ඔන්න ඔය පැත්තට අපිට බලාගන්න පුළුවන් හරි vertical horizontal පැත්තට පුළුවන් හරි ඔන්න ඔය වගේ අපිට ඕන නම් බලාගන්න පුළුවන් මම නිකමට දැන් දෙන්න මෙතන create කියන එක දෙන්න එක versions වල තියෙන විදිය වෙනස් හැබැයි ඉන්ටර්ෆේස් එක එකයි. ඉතින් බලා ගන්න අපිට මේක දීලා තියෙන ලේසියට අපිට බලා ගන්න පුළුවන්. හරි. ඔන්න මම දුන්නා. දැන් මේ A4 එකකට අවශ්‍ය දෙයක් තමයි මේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ ආවේ සම්පූර්ණයෙන්ම මම දීපු width එකට height එකට තමයි මේ මම දීපු ගානට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒතර මෙතන හොඳට බලන්න මේ ෆොටෝ කියන නම මෙතන පෙන්නනවා RGB color mode එක තමයි තියෙන්නේ. 8 bit වලින් RGB එක මෙතන අපිට බලා ගන්න පුළුවන්. හරි තොට RGB ෆොටෝ කියන නම ඇති මෙතන අපිට පෙන්නනවා මේකේ මෙන්න මේ ෆොටෝෂොප් ඉන්ටර්ෆේස් එක ගොඩාක් දේවල් අපිට බලාගන්න පුළුවන් ඉතින් මේ බෑග්ග්‍රවුන්ඩ් එක තමයි දැනට අවිල්ලා තියෙන්නේ අපි ඕනනම් මේක මෙන්න මේ ලොක් එකක් වැල්ලා තියෙනවා මොකුත් කරන්න බෑ අපිට ඕන එතන ඩබල් ක්ලික් කරලා අපිට මේක ඕකේ කරගන්න පුළුවන් දැන් ප්‍රශ්නයක් නැහැ දැන් අන්ලොක් වුණා ඉතින් මෙන්න මෙතනින් දැන් කරන්න තියෙන ඩිසයින් එක හරි මොනවම හරි දෙයක් අපිට මේ canvas එකක් අපිට වෙනම අරගෙන අපිට හදාගන්න පුළුවන් මෙතන text tool එකක් වෙනම තියෙනවා අපිට එතන type කරගන්න පුළුවන් මෙතන තව එනවා මෙන්න මේ වගේ අපිට හිතමු මොනතන අපිට font ටිකක් ඔයාලා fonts ගොඩාක් fonts වර්ග තියෙනවා ඇත්තටම අපිට ඒවා download කරලා install කරගන්න පුළුවන් අපේ MacBook එකට හරි Windows එකට හරි ගොඩක් දේවල් මෙතන කරන්න පුළුවන් දැන් මම මේ text tool එක මෙතන text tool එක අරගෙන අපිට කරන්න පුළුවන් දැන් කෙනෙක්ගේ ගොඩක් වෙලාවට මේවා අපිලිවෙලට නම් තියෙන්නේ ඔයාලා Windows ගිහිල්ලා workspace ගිහිල්ලා reset essentials කියලා එකක් තියෙනවා මෙන්න මෙතන දුන්න ගමන් ටක් ගාලා දැන් මගේ පිළිවෙලට තිබ්බ නිසා ටක් ගාලා හරි ගියා වැඩ ටික
Windows workspace reset essential කියලා දුන්නොත් සම්පූර්ණයෙන්ම අර තිබුණු විදියට පැලට් බොක්ස් එකේ අනුව සම්පූර්ණව ලස්සන්ට හැදෙනවා. ඉතින් මේක ඩිලීට් කරන්නවත් පුළුවන්. new workspace එකක් ගන්න පුළුවන් මෙන්න මේ වගේ. එතෙන්ටත් නමක් දෙන්න පුළුවන් අපිට සම්පූර්ණයෙන්ම. නොවගේ දේවල් ගොඩාක් තියෙනවා මේකේ. Photoshop වල ගොඩාක් දේවල් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ ගොඩක් කලාවට සම්පූර්ණයෙන්ම දැන් අපිට ගොඩක් ඒවා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. crop tool එකක් තියෙනවා වෙන වෙනම. මේ tools ටික ගැන මම ඊළඟ වීඩියෝ එකකින් නම් මම කතා කරන්නම් ඔයාලට. මට ඇත්තටම ඕනුනේ පොඩි බේසික් දෙයක් ඔයාලට කියා දෙන්න මෙතෙන්දී. දැන් මේ තියෙන layers. ඒතර මේ දකුණත පැත්තේ පහළ තියෙන මේ layers. මේ layers අනුව තමයි මේ වැඩ ටික වෙන්නේ. එතකොට පිටු මෙතන මම rectangle එකක් අඳිනවා. මේ rectangle එක අපිට ඕන කලර් කරගන්න පුළුවන්. නැත්තම් සාමාන්‍යයෙන් මෙන්න මේ rectangle එක කලර් කරගන්නවා. මෙන්න මෙතන මේ rectangle කියන තැන මේ rectangle කියන තැන ඔයාලට නමක් දෙන්න ඕන නම් මෙතන උඩ ඩබල් ක්ලික් කරන්න. හරි? ඩබල් ක්ලික් කරන්න rectangle කියලාම නැත්තම් තමන්ගේ නමත් එක්ක නිකන් මොකක් හරි දැන් ගොඩක් projects තියෙද්දි ටිකක් ඕක අඳුර ගන්නම අවශ්‍ය නිසා අපිට rename කරන option එකක් ඒගොල්ලෝ දීලා තියෙනවා. REC කියලා මම දැම්මා. මෙතන color එක තව වෙනස් කරන්න ඕන නම් මෙතන ඩබල් ක්ලික් කරා color overlay කොහොමද දාන්න පුළුවන්. ඉතින් අපිට මෙන්න මේ විදියට දාගන්න පුළුවන්. අපිට පුළුවන්. දැන් අපිට මෙතන cursor එක මෙහෙම එහාට මෙහෙට කරන්නේ නැහැ ඇත්තටම. මෙතන උඩම තියෙනවා මෙන්න මේ tool එකට අපිට බලා ගන්න පුළුවන්. move tool එක කියලා අපි කියනවා. මේක හැම tool එකක්ම background marquee tool ඔහොමම තියෙනවා. හරි. මේ move tool එක තමයි අපිට සෑහෙන වැදගත් වෙන්නේ. මෙන්න මේ move tool කියන එක. move කරන්න පුළුවන් subject එක. මේ වගේ. ඒතකොට මේ හොඳට බලන්න. දැන් මෙතන අරන් ගියොත් උඩම තියෙන්නේ මෙන්න මේ කියන rectangle tool එක. දැන් මගේ නම තියෙන්නේ සංජුරංගොඩ කියලා ගහන නම තියෙන යට. ඒතර මේ layers අනුව තමයි මේක වැදගත් වෙන්නේ. ඕනම් මට පුළුවන් මේ layer එක උඩට දාන්න. එතකොට අන්න layer එක උඩට ආවා. එතකොට මගේ නමත් උඩට ආවා. මේ උඩ පිළිවෙලට තමයි මේ layers යන්නේ. ඒතර layers අනුව තමයි මේක වෙනස් වෙන්නේ. මම මේ rectangle එක මේ ක්ලික් කළා. ආයි මම මේක උඩට දැම්මොත් මගේ නම යට යනවා. එතකොට මෙන්න මේ වගේ අපිට ගහලා ඕන print එකක් හරි අපිට ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ගොඩාක් ඒවා තියෙනවා. දැන් මෙන්න මේ object selection tool කියන එකෙන් සම්පූර්ණයෙන්ම අපිට මොකාගේ හරි මිනිස්සෙක්ගේ ඡායාරූපයක් කියන්නේ ෆොටෝ එකක් විතරක් ඒ මිනිස්සෙ විතරක් ටග් ගාලා එයා සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරලා ගන්න පුළුවන්. කියන්නේ ඔටෝ මේක වෙනවා. ඒක ගොඩක් හොඳ දෙයක්. තව ගොඩක් ඒවා තියෙනවා ඇත්තටම මේ search bar එකක් මේ search සමායන සම්පූර්ණයෙන් මේක මේ zoom කරන්න zoom out කරන්න zoom කරන්නත් පුළුවන්. හැබැයි zoom කරන්න zoom out කරන්න අපිට පුළුවන්. දැන් මගේ MacBook එකේ නම් command එකත් එක්ක plus mark එක command එකත් එක්ක plus mark එක zoom එක command එකත් එක්ක minus එක කියන්නේ ඍණ mark එක තමයි zoom out එක. මම ගොඩාක් ඒවා තියෙනවා ඉතින් මෙතන Photoshop ගැන කතා කරද්දී. ඉතින් මේ තියෙන interface එක දැන් මෙන්න මේ තියෙන interface එක හොඳට බලන්න. මේ workspace එක තමයි මේ සම්පූර්ණ workspace එක මේ තියෙන්නේ. එතකොට අපි workspace එකේ වැඩ කරන කොටස. එතකොට මෙන්න මේ ටික කියන්නේ out area එක සම්පූර්ණයෙන්ම අපිට ඕන නම් ටග් ගාලා කලර් එක වෙනස් කරන්න පුළුවන්. මොකද මේක වැදගත් වෙනවා ඔයාලා ටිකක් ඔයා ටිකක් Photoshop වල ටිකක් ගොඩක් දේවල් වැඩ කරන කෙනෙක් නම් මෙන්න මේ කලර් එක කියන එක වැදගත් වෙනවා. මම ඇත්තටම කැමති black color එකට. මේකේ background color එක black color එකට තමයි මම ගොඩාක් කැමති. මොකද අපිට අපේ ඇහැ එහෙම යන්න ටිකක් ඔළුව රිදෙන ගතිය ටිකක් අඩු වෙනවා ඇත්තටම. black එක මට පෞද්ගලිකව ගත්තොත්. එතකොට එක අපිට කස්ටම් කරලා ගන්න පුළුවන්. ඉතින් color එකක් මොකක් හරි මෙන්න මේ කස්ටමයිස් කරලා ගන්න පුළුවන් color එකක්. කැමති color එකක් ඉතින් ඔයාලා දාගන්න. ඇහැට උෂ්ණ වර්ණ නැතුව ටිකක් සෞම්‍ය වර්ණයක් උණුසුම් වර්ණයක් නිකන් දාගෙන බලන්න. එතන මම කැමති නම් black default color එක තමයි ටිකක් black type එකට යන එක. ඔන්නෝම ඉතින් අපිට බලා ගන්න පුළුවන්. මේ move කරන්න පුළුවන්. දැන් මෙතන move කරන එක නැත්තම් කොයිලාවක හරි සහ නැත්තම් auto select ඒ කියන්නේ select කරන්න auto select වෙන්නේ. දැන් මෙන්න මේ ටික් එක මෙතන auto select කියලා එකක් තියෙනවා. ටග් ගාලා auto select එකේ ක්ලික් එක දාගත්තු ගමන් මම මේක ක්ලික් කර ගමන් ටග් ගාලා එයා auto select කරගන්න. හරි. හැබැයි මෙන්න මේක මම ටික් එක මම අයින් කර ගමන් මට දැන් මේක ක්ලික් කරගම මට ඕන මේ rectangle එක ක්ලික් කරගන්න. හැබැයි
මොකක්ද වෙලා තියෙන්නේ මේක තමයි සිලෙක්ට් වෙලා තියෙන්නේ. ඒතර මට මේක ඔටෝ සිලෙක්ට් කරගන්න බෑ. හරි ඒක ඔටෝ සිලෙක්ට් කරගමන් කර්ස් එක ගියපු ගමන් අන්න එයා සිලෙක්ට් කරගන්නවා ටක් ගාලා. ඒකත් ඔයාලා දැනගන්න. show transform controls කියන්නේ මෙන්න මේ ඔයාලට පේනවා ඇති වටේ තියෙන අපිට මොනවා හරි ඇඩ්ජස්ට්මන්ට් කරන්න පුළුවන් controllers. අන්න ඒක තමයි show transform controllers කියන්නේ. දැන් මේක ටක් ගාලා ක්ලික් කරගම අපිට ඔන්න මේක වටේට හරව රොටේට් කරගන්න ටිකක් පොඩි කරගන්න ඔන්න ඔය වගේ දේවල් කරන්න පුළුවන්. ඔන්න ඔය වගේ දේවල් දැන් මෙහෙම තියෙද්දි අපිට එන්ටර් එක ඔබව ගමන් ටක් ගාලා ඒකයි තිබුණු විදිහට පරිවර්තනය වෙනවා. එන්ටර් එක ඔබලා බලන්න තිබුණු විදිහට පරිවර්තනය වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ දේවල් ටිකක් තියෙනවා. මෙතන අපිට ඔන්නම ගන්නට දාලා මොනවා හරි ලෝගෝ එකක් වෙන්න පුළුවන් මොකක් හරි දෙයක් වෙන්න පුළුවන් අපිට ලස්සනට හදා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ කියා දීපු ටික දැන් මෙතන තව ගොඩක් ඒවා තියෙනවා. තව ගොඩාක් ඒවා තියෙනවා. තව ගොඩාක් ඒවා Photoshop වල තියෙනවා. අපිත් තාම ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඉතින් මේ තියෙන මෙනු බාර් එක සම්පූර්ණයෙන් මෙනු බාර් එක මේ තියෙන්නේ. ෆයිල් වල එඩිට් වල ගොඩාක් මේ තියෙනවා. අපිට වැදගත් වෙනවා මේ ෆිල්ටර් කියන එක. එතන මේ ෆිල්ටර් කියන එක ගොඩක් වෙලාවට වැදගත් වෙනවා. ෆොටෝස් කැමරා රෝ ෆිල්ටර් කැමරා රෝ ෆිල්ටර් කියලා එකක් තියෙනවා. ඒක ෆොටෝ එකක් එඩිට් කරද්දී තමයි ගොඩක් වෙලාවට බලපාන්නේ. ඉතින් මම ෆොටෝ එකක් දාලා ඔයාලට පෙන්නන්න. ඉතින් මේ බේසික් ටික ටිකක් මතක තියාගන්න. දැනට ඔයා බේසික් ලෙවල් එකේ නම් ඉන්නේ ඇත්තටම පොඩ්ඩක් මේ ටික අතපත ගන්න. ඔයාලට පුළුවන්. එතකොට සම්පූර්ණයෙන්ම අපිට බලා ගන්න පුළුවන්. කොහොමද තියෙනක යම් කෙනෙක්ට මම අර කලින් කිව්වා වගේ මේ ලේයර්ස් ටික පොඩ්ඩක් එහෙම වෙලා නම් තියෙන්නේ. මෙන්න මේ වගේ එහෙම වෙලා නම් තියෙන්නේ. මේ වගේ එහෙම වෙලා නම් තියෙන්නේ කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මේවත් එහෙම වෙලා නම් තියෙන්නේ නොහොම නම් තියෙන්නේ. මම අර කිව්වා වගේ Windows යන්න Workspace යන්න Reset Essentials කියලා එකක් තියෙනවා. ලස්සනට arrange වෙනවා Photoshop interface එක. ඉතින් අපිට මේකේ කලර් එකත් මෙන්න මේ වගේ කලර් එක වෙනම ගන්න පුළුවන්. ඇත්තටම මේ කලර් එක වට වුණා වෙනම ගන්න පුළුවන්. ඔය වගේ දේවල් ගොඩක් තියෙනවා ඉතින් මේ Photoshop වල. ඉතින් layers තමයි වැදගත් වෙන්නේ ඇත්තටම. layers තමයි වැදගත් වෙන්නේ. එතකොට මෙන්න මේ අපි හිතමු දැන් අර මම ඔයාලට පෙන්වන්නේ මෙහෙම කොටුවක් rectangle එකක්. ඔන්නෝම පෙනෙන rectangle එක ගත්තු ගමන් මෙන්න මෙතන උඩ සහ මේ මෙන්න මේ ටිකේ දකුණු අත පැත්තේ ඒකට අදාළ adjustment කරන්න පුළුවන්. පොඩි properties icon එකක් අපිට මෙතේ බලා ගන්න පුළුවන්. ඔයාලට ඕන නම් මේක ටිකක් curve කරගන්න මේ දෙපැත්තෙන් මේ හතර පැත්තෙන් ප්‍රමාණ 150ක් වගේ දෙන්න. හරි දැක්කනේ. මේ 150ක් වගේ දුන්න ගමන් පොඩ්ඩක් මෙන්න මේ edges curve වුණා. හරි මේක ක්ලික් කරාට පස්සේ මෙතන පහළ තියෙන පොඩ්ඩක් පහළට ගේන්න. තව 250ක් දුන්නට පස්සේ තව edges වුණා. අපිට ඕන. ඔන්න මගේ නම ආයෙ මම උඩට ගෙනවා. අන්න දැන් උඩට ගෙනා මේක මෙතනට ගෙනාවා. මට ඕන මේකේ කලර් එක වෙනස් කරන්න පුළුවන්. මේ සංජුරන් ගොඩේ කලර් එක මම මෙතනත් උඩ ක්ලික් කරන්න පුළුවන්. මෙතන මේ T අකුර ළඟ ඩබල් ක්ලික් කරා ඕන්න එතන හරි මෙතන පුළුවන් ටක් ගාලා කලර් එක වෙනස් වුණා. ඒතකොට මට පුළුවන් මෙන්න මේක මේ ඇඩ්ජස්ට්මන්ට් වලින් පොඩ්ඩක් අඩු වැඩි කරන්න. හරි. ඒ නැතත් මෙතන ක්ලික් කරා මෙතන සිලෙක්ට් කරා මෙන්න මේ ඩබල් ක්ලික් කරා මෙන්න මෙතන තියෙනවා T අකුරක් T අකුරු දෙකක් තියෙනවා. එතනින් අපිට ඕන මේ ෆොන්ට් සයිස් එක අඩු වැඩි කරගන්න පුළුවන්. ගොඩක් නැත්නම් මෙන්න මෙතන මෙතෙන්ට ගෙනාපු ගමන් මේක පොඩ්ඩක් ක්ලික් කරගෙන ඇදගෙන එන්න පුළුවන් දකුණු අත පැත්තට. හරි. මොනවාගේද? ඒ ෆොන්ට් සයිස් එක මේක ෆොන්ට් ස්ටයිල් එක වෙනස් කරන්න පුළුවන්. මම හිතනවා ඔයාලා දන්නවා. මෙන්න මෙතනින් තමයි ළඟ තියෙන ෆොන්ට් ස්ටයිල් එකෙන් ඕන ෆොන්ට් ස්ටයිල් එකක් අපිට දාගන්න පුළුවන්. ඉතින් රෙගියුලර් කියන තමයි බෝල්ට් ඒවා තියෙනවා. එහෙම ගොඩක් ඒවා තියෙනවා එක එක මේ ස්ටයිල් එක අනුව මේක පොඩ්ඩක් වෙනස් වෙනවා. ඉතින් ඔයාලගේ ක්‍රියේටිවිටි එක ඇත්තටම අවශ්‍ය වෙනවා මේකට. ඒ වගේ දේවල් මේ Photoshop වල අවශ්‍ය වෙනවා. ඉතින් මේ මෙනු බාර් එකේ ගොඩාක් ඒවා තියෙනවා. මම ඔයාලට කියා දෙන ඉස්සරහ පාඩම් වලදී. ඉතින් බලන්න අපිට බලමු අපි ඉස්සරහට පාඩම් වලදී මේ බේසික් ටිකක් මම ඔයාලට කියා දුන්නේ. ඇත්තටම අපි මේ ටූල් ටිකත් ඉගෙනගෙන වැඩේට බහිමු. ෆොටෝ එකක් කොහොමද එඩිට් කරන්න කියන එක මම පොඩ්ඩක් කියා දෙනවා. ඉතින් මම ෆොටෝ එක එඩිට් කරනවත් මට ඇත්තටම මේ ටික කියා දෙන්න අවස්ථාවක් නැහැ ඔයාලට. හැබැයි කවුරු කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් බේසික් ඉන්න ලෙවල් කෙනෙක් නම් මේ ටික ඔයාලා වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් මම හිතනවා කියා දීපු ටික ඔයාලා තේරෙන්නේ නැති කියලා. ඉතින් Photoshop අනිවාර්යෙන් ඔයා ෆොටෝග්‍රැෆර් කෙනෙක් නම්
එඩිට කෙනෙක්ට අනිවාරෙන්වා ඉගෙන ගන්න ඕන මුද ෆොටෝශෝප් නැතුව ඉස්සරහට ඔයාට කිසිම ද අපි බර්ධය එකක් කෙනව කියලකාගේ හරි බර්ධ එකකට ලායාගේ ෆොට කෙඩිත් කරගන්න බැරි නම් ඇත්තර වෙන දෙකින්න්නවා ඇඩිත් කරගන්න ඇතරම වා ෆේල් එක නිසා අපි බලමු ඉස්සරහට කොහොමද හරිට නිවැරදිව ෆොට එක කෙඩිත් කරගන්න කියල ඉතින් තාමනහර දෙයක්වාට දැනගන්න හරි මොනහරම දෙයක් තියෙන කමෙන්ට් එකක් විදිහට හරි මට මැසේජ් එකක් හරි දාන්න මම ඔයාලට කියලා දෙන්න. ඉතින් ගොඩාක් මේ ෆොටෝෂොප් කියන සම්පූර්ණම මහසාගරය වගේ තන ගොඩාක් ලෙවල් තියෙනවා මේකේ. ජෙනරේටිව් AI ගොඩාක් ජෙනරේටිව් ෆීල් ගොඩාක් ඒවා එක තැනක තියෙන දෙයක් තව තැනකින් අයින් කරන තව තැනක තියෙන දෙයක් එක තැනකට දාන්න. වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඒක නිසා මේක බේසික් දෙයක් විතරයි මම අද ඔයාලට කියලා දුන්නේ. මොනහරම දෙයක් ඉගෙන ගත්තට මොනහරි දෙයක් නැත කමෙන්ට් එකක් විදිහට දාන්න මේ ඉගෙන ගත්ත කියලා. හැබැයි ගොඩක් අය දන්නවා Photoshop කියන එක. හැබැයි නොදන්න අයත් ගොඩක් ඉන්නේ නොදන්න අය. ඒ නිසා බලමු ඔයාලට පුළුවන් විදිහට මම ඔයාලට මේ ඔයාලගේ දැනුම ලබා දෙනවා. ඉතින් හැමතිස්සෙම ෆොටෝස් ගන්න වෙනස් විදිහට දාගෙන වෙනස් විදිහට හිතන්න කියලා මම හැම කෙනාටම කියනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. බොහොම ස්තුතියි.